ಪ್ರೇಮವಂತೆಯನಿ ಯೇಸುಸ್ ಕ್ರಿಸ್ತಸ್ ವಾನ್ಸಗೆ ನಾಮಿನ್ ಮಾಗೆ ಶುಭ ಪೆತುಂ ಒಬ್ಬ ಆಶೀರ್ವಾದ ಲದ್ದೋಯ ಸ್ವಾಮಿನ್ ವಹನ್ಸ ಒಬ್ಬ ಆಶೀರ್ವಾದ ಕರಮಿನ್ ಸತುಟೆನ್ ತಬಾನಟ ಕೆಮತಿ ಅದೊಬ್ಬ ಆಶೀರ್ವಾದ ಲಬಂಟೆ ಅನವ ಕೊಯ್ವಾಗಿ ಆಶೀರ್ವಾದಯದ ತೃಪ್ತಿ ಮತ್ತು ಆಶೀರ್ವಾದಯ ಪಿರೀತಿರಾಯನ ಆಶೀರ್ವಾದ ಏಕಾಯ ಉನ್ವಾನ್ಸ ಪೊರಂದುವೆನ್ ಗೀತಾವಲೇಕ ಸಿಯತುನೆ ಪಹ ಉನ್ವಾನ್ಸೆ ತಾಗೆ ಕಟ ಯಹಪದ್ದೇನ್ ತೃಪ್ತಿಯಟ ಪಮನುವನ ಸೇಕ ತೃಪ್ತಿ ಮತ್ತು ಆಶೀರ್ವಾದ ಅಡುಪಾಡು ಸಮಗನವೆ ಆಶೀರ್ವಾದ ಕೇಳ ಒಹೇ ಎನ್ನವ ಏನ ಯನವ ಆದಾಯ ಮೊಟಮ ಹಾರಿ ಎಚ್ಚರ ಜೀವಿತ ಒಹೇ ಯನವ ಕಿಯಲ ಓಣೆ ಪಾವಟ ಕಿಯನವ කොහොමදෙන්නේ දෙවියන් වහන්සේ හොඳට අපවත් තබා තිබෙනවා බ්‍රදර් අපිට කිසිම අඩුවක් නැහැ ඔක්කොම හොඳ ආශිර්වාදෙන් තිබෙනවා කියලා කියන අයව දැකලා තිබෙනවා සමහර අය විතරයි ගොඩාක් අය ඔහේ ඉන්නවා ඔය ඉන්නවාට ඉන්නවා කියලා ඕනේ පාවට කියන අය සිටිනවා ඔබ මොකද්ද කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ හොඳට මාව තබා තිබෙනවා ආශිර්වාදෙන් තබා තිබෙනවා ශාස්ත්‍රීයව තබා තිබෙනවා කියලා ඔබ කියන්න ඕනේ ඒ වගේ ආශිර්වාද දෙන්නට තමයි උන්වහන්සේ කැමති වෙන්නේ නිසා යහපත්යෙන් තෘප්තියට පමුණවන සේක උන්වහන්සේ භාගයක් දීලා ආයි යන්න කියලා කියන්නේ නැහැ තෘප්තිමත්ව ආශිර්වාද කරමින් සතුටු වෙනවා ඇති කියන තරමට සමහර අය පැමිණෙනවා කැම තබනවා බඩගින්න ගෙන්නේ ඔවුන් ටිකක් තියලා හරි කෑවද ඇතිද යන්න කියලා කියනවද ඒක අඩුපාඩු තමයි පෙරලා තිබෙන්නේ අඩුවෙන් තමයි පෙරලා තිබෙන්නේ හරි ඇතිද කියලා කියනවද ඕනේද තවත් යන්නද කියලා අහන්න ඕනේ ඔබ ඇති කියලා කියනකම් ඔවුන් ඔබට ලබා දෙනවා යේසුස් වහන්සේ බලන්න රොටි පහ මාළු දෙක දහස් ගාන මිනිස්සු සිටියා පුරුෂන් විතරක් 5000ක් ඉතින් කාන්තාවන් දරුවෝ ඔක්කොමත් එක්ක 15000ක් විතර ඉඳ ඇති ඔක්කොටම දෙවියන් වහන්සේ බෙදලා දුන්නා ඒක ගණ්ඩ එනවා ඉතින් කට්ටිය කිව්වා අපි කෑවා හොඳටම කෑවා ඇති තෘප්තිමත්ව කෑවා මීට වඩා කන්න බෑ දේව වචන කියනවා ඔවුන් තෘප්තිමත්ව කාලා දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද කළා තෘප්තිමත්ව කාලා නිම කරනකම් මෙච්චරයි තියන්නේ අනිත් දෙන්න ඕනේ කියලා නැවතුනේ ඕනද ඔබට කන්න පුළුවන්ද බ්‍රෙඩ් ඕනද ෆිෂ් ඕනද තෘප්තිමත්ව කන්න දුන්නා මේකට වඩා ඇති කියලා උන් කියන තරම් තෘප්තිමත්ව කාලේ වරුණාට පස්සේ ඉතුරු වෙච්ච එකත් කූඩවලින් ගත්තා මේක තමයි යේසුස් වහන්සේ ඔබව තෘප්තිමත්ව ආශිර්වාද කරනවා යහපත් වලින් ඔබගේ කට තෘප්තිමත්ව ආශිර්වාද කරනවා රැකියාවමනද ඔහේ රැකියාවකමන නෑ මට දෙවියන් වහන්සේ හොඳ රැකියාව දුන්නා හොඳ පඩියක් දීලා තිබෙනවා සතුටෙන් තබා තිබෙනවා කොහමද බිස්නස් යන්නේ ඔහේ යනවා අමාරුවෙන් තම ජීවිතේ රන් වෙන්නේ කියලා කියනවද නෑ දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තිබෙනවා හොඳ බිස්නස් යනවා තෘප්තිමත්ව ඔබ පිළිතුරු දෙන්න ඕනේ කොහමද ඉගෙන ගන්නේ ඔය ඉගෙන ගන්නවා සාමාන්‍ය තත්ත්වයක් තිබෙනවා දෙවියන් වහන්සේ කරුණාව දීලා තිබෙනවා මතක ශක්තිය දීලා තිබෙනවා හොඳට මම ඉගෙන ගන්නවා මම හොඳට එක්සෑම් ලියනවා තෘප්තිමත්ව කියන්නේ ඔබ එහෙලස සිටිනවද සමහර අය කොච්චර තෘප්තිමත්ව සිටියත් මම තෘප්තිමත් ඉන්න එක කියන්නේ හොඳ නැහැ කියලා කියනවා සමහර ව්‍යාපාරිකයන් එවන කොහොමද ඉන්නේ කියලා හොඳට ඉන්නවද බිස්නස් එක කොහොමද කියලා ඔහේ ඉන්නවා හොඳට තිබෙනවා කියලා කිව්වොත් ආශිර්වාදේ නැති වෙනවා කියලා ඔවුන් කියනවා මේක ලෝකයේ මිනිස්සුන්ගේ කතාව නෑ ඔබ කියන්න ඕනේ හොඳට තබා තිබෙනවා තෘප්තිමත්ව තබා තිබෙනවා මේ ලෝකයේ මිනිස්සු වගේ මෝඩ ඇදහිල්ලෙන් ඉන්න එපා හොඳයි හොඳට කියලා කියන්න බොහෝ අය කියන මේ ලෙස එක්කෙනෙක් දෙන්නෙක් තමයි දෙවියන් වහන්සේ මාව හොඳට තබා තිබෙනවා බ්‍රදර් සතුටෙන් ඉන්නවා ඔක්කොම ආශිර්වාදෙන් තිබෙනවා කියලා කියනවා ඔබ ඒක කියන්න ඕනේ කොහොමද තබා තිබෙන්නේ ස්වාමින් වහන්සේ මාව හොඳට ආශිර්වාදෙන් තබා තිබෙනවා තෘප්තිමත් ආශිර්වාද කරලා කියලා කියන්න ඕනේ ඒක තමයි දෙවියන් වහන්සේ කැමති වෙන්නේ ඔබ සාමාන්‍ය විදිහට කියලා කිව්වොත් දෙවියන් වහන්සේ ඔබ දුකටපත් කරනවා කොච්චර දුන්නත් ඔවුන් එච්චරයි කියලා තමයි කියන්නේ. ඉතින් මෙයාට යහපත් කරලා මොකද ප්‍රයෝජනේ? ඔහේ තියනවා කියලා කිව්වොත් ඒක අඩුපාඩුවක් තිබෙනවා. නෑ දෙවියන් වහන්සේ තෘප්තිමත්ව මාව තබා තිබෙනවා කියලා කියන්න ඕනේ. ඒක තමයි දෙවියන් වහන්සේගේ සතුට. එහෙනම් ඔබ කියන්න ඕනේ හොඳට ඉනවා යේසුස් වහන්සේ මාව හොඳට තබා තිබෙනවා. ඔයලස කියන්නේ එවිට උන්වහන්සේ විදියටම ආශිර්වාද කරනවා. ඔබ ඔබගේ කට වචනෙන් තමයි විනාශ වෙන්නේ. කට වචනෙන් නිසා තමයි ආශිර්වාද නැති කරගන්නේ. නෑ යේසුස් වහන්සේ මාව හොඳට තබා තිබෙනවා. තෘප්තිමත්ව තබා තිබෙනවා. ආශිර්වාදමත්ව තබා තිබෙනවා. කිසිම අඩුවක් නැහැ කියලා ඔබ කියන්නේ. යේසුස් වහන්සේ එම බලලා කොච්චර සතුටු වේද? මා කෙරෙහි මාගේ දරුවට කොපමණ විශ්වාසද මාගේ දුවට පුතාට. ඒ නිසා මම කිසිම අඩුවක් නැතුව තෘප්තිමත්ව ආශිර්වාද කරන්න ඕන කියලා උන්වහන්සේ කැමති වෙනවා. ඒ වචනේ තමයි තිබෙන්නේ. ටික තමයි දෙන්න. ඊටු ටික ගෙදර ගිහලා කන්න කියලා
එහෙම නෑ. තෘප්තිමත්ව කන්න ඕනේ. ඔවුන් යනකොට තෘප්තිමත්ව යන්න ඕනේ. සතුටෙන් ප්‍රීතියෙන් යන්න ඕනේ. අඩුවක් එක්ක යන්න හොඳ නෑ. ඒකයි යේසුස් වහන්සේගේ බලාපොරොත්තුව. ඔබවත් මාවත් එලෙසම තමයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන්නේ. තෘප්තිමත්ව කොතනද අඩුපාඩු තිබෙන්නේ කියන්න ස්වාමිනේ. ඔබ වහන්සේ මාව තෘප්තිමත්ව ආශිර්වාද කරන එක මම විශ්වාස කරනවා. මගේ ජීවිතේ කිසිම අඩුවක් නැතුව සතුටෙන් ප්‍රීතියෙන් මම සම්පූර්ණයෙන් පිරි ඉතරන්ට ඕනේ කියලා ඔබ කියන්න ඕනේ. එලෙස මාව ආශිර්වාද කරන්න කියලා ඉල්ලන්න. එලෙසම ආශිර්වාද කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේ තෘප්තිමත්ව සම්පූර්ණත්වයේ තුල මාව අපව අපගේ වැඩ කටයුතු සියලු දේ සම්පූර්ණම ආශිර්වාද කරලා පිරි ඉතරන යන විදියට ඔබ වහන්සේ මඟ පෙන්වන්න. සතුටෙන් ඔබ වහන්සේ අපව තබා තිබෙන නිසා ස්තුතියි. මාගේ අවශ්‍යතාවය සෑම දෙයක්ම අවශ්‍ය වේලාවට සපයන නිසා ඔබට ස්තුතියි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. යේසුස් නිදහස් කරයි සිංහල YouTube channel එක subscribe කරන්න. යේසුස් නිදහස් කරයි අපේ නව වැඩසටහන දිනපතා ලබා ගැනීමට සඳහා subscribe button එක සහ bell ලකුණ click කරන්න.